ගෝටයිම්බරයා කියන්නේ ගෝටයිම්බර ලෙස ශ්‍රී ලංකාවේ ජනප්‍රවාද හා ඉතිහාස කතා අතර ඉතා ප්‍රසිද්ධ චරිතයක්. ඔහු දුටුගෙමුණු රජතුමා සමයේ සිටි දසමහා යෝධයන් අතරින් එක් අයෙකු බව මහාවංශ කතාවල සඳහන් වෙනවා. ගෝටයිම්බරයාගේ උපත. ජනප්‍රවාදානුව ගෝටයිම්බරයා ඉපදිලා තියෙන්නේ සාමාන්‍ය පවුලක. ඔහු කුඩා කාලයේම අසාමාන්‍ය ශක්තියක් පෙන්වූ බව කියනවා. එක දවසක් ගමේ දරුවන් සමග සෙල්ලම් කරන අතරතුර වෙනත් අයට ඔසවන්න බැරි විශාල ගල් ඔහු තනිවම ඔසවා තිබුණා කියලා ජනකතාවල කියනවා. ඒ නිසාම ගමේ මිනිස්සු ඔහු යෝධයෙක් වගේ ශක්තිමත් ළමයෙක් කියලා හඳුනාගෙන තිබුණා. දුටුගෙමුණු රජතුමා හමුවීම. එදා ලංකාවේ උතුරු ප්‍රදේශය පාලනය කළේ එලාර කියන රජු. රුහුණේ සිටි දුටුගෙමුණු කුමාරයා මුළු ලංකාවම එකතු කරගන්න සූදානම් වුණා. ඒ සඳහා ශක්තිමත් වීරයන් 10 දෙනෙක් එකතු කළා. ඒ අය දසමහා යෝධයෝ ලෙස ප්‍රසිද්ධ වුණා. ගෝටයිම්බරයාත් ඒ අතර සිටියා. කතාවල කියන විදිහට දුටුගෙමුණු රජතුමා ගෝටයිම්බරයාගේ ශක්තිය දැක පුදුම වෙලා ඔහුව තම හමුදාවේ ප්‍රධාන සෙන්පතියෙක් කරගත්තා. ගෝටයිම්බරයාගේ විශාල ශක්තිය. ගෝටයිම්බරයා ගැන ජනප්‍රවාදවල ඉතාම ප්‍රසිද්ධ දෙයක් තමයි ඔහුගේ අතිවිශාල ශක්තිය. ඔහුට අශ්වයන් නතර කරන්න, විශාල ගල් ඔසවන්න, ශක්තිමත් සතුරන් එකපහරින් පරාජය කරන්න, බලකුටු බිඳ දමන්න පුළුවන් වුණා කියලා කියනවා. සමහර කතාවල ඔහු යුද්ධයේදී සතුරන්ගේ හමුදා අතරට තනිවම පැනගොස් සටන් කළ බවත් සඳහන් වෙනවා. ඉලාර සමග යුද්ධය. දුටුගෙමුණු රජතුමා සහ ඉලාර රජු අතර ඇති වූ මහා යුද්ධයේදී ගෝටයිම්බරයා විශාල සේවයක් කළා කියලා මහාවංශයේ සඳහන් වෙනවා. දසමහා යෝධයන් එක් එක්කිනාට වෙනම බලකුටු හා සතුරු නායකයන් පරාජය කිරීමේ වගකීම් තිබුණා. ගෝටයිම්බරයාද එහිදී ඉතා දක්ෂ ලෙස සටන් කර ජයග්‍රහණයට දායක වුණා කියලා විශ්වාස කරනවා. දෙවියෙකු ලෙස ගෞරව ලැබීම. පසුකාලීනව ගෝටයිම්බරයාගේ වීරත්වය නිසා ජනතාව ඔහුව ගෝටයිම්බර දෙවියන් ලෙස ගෞරව කරන්න පටන් ගත්තා. සමහර ප්‍රදේශවල ඔහු වෙනුවෙන් දීවාල පවා තිබෙනවා. ගම්වැසියෝ ආරක්ෂාව, ශක්තිය හා ජය සඳහා ඔහුට බාර වෙමින් පුද පූජා කරනවා. කතාවේ වැදගත්කම. ගෝටයිම්බරයාගේ කතාවෙන් පින්නන්නේ රට වෙනුවෙන් කැපවීම, වීරත්වය, ශක්තිය හා ධෛර්යය, නායකත්වයට විශ්වාසවන්ත වීම වැනි ගුණාංගයි. ඉතිහාසය හා ජනප්‍රවාදවල එකට මිශ්‍ර වූ මේ කතාව අදත් ශ්‍රී ලංකාවේ ජනතාව අතර ඉතා ජනප්‍රිය වීර කතාවක් ලෙස පවතිනවා.